guys, අපි ආවද T80 Ultra watch එක කරන් මැදවල් උපන්දිනයකින් අක්කා දුන්නා. අපි මේක අන්බොක්සින් වීඩියෝ එකක් කරන්න යන්නේ. අපි ඉස්සරහින් බලමු. ඒකට පේනනේ මේ ඇප් එකෙන් තමයි මේක කට් කරන් තියෙන්නේ. ඒකේ නම Watch Pro. මේක වැඩි විස්තරයක් නැහැ. මෙතන ස්මාර්ට් වොච් කියලා ගහලා තියෙනවා. මේකේ මිනිස්සු වැඩියෙන්ම ගන්න පාට දෙකක් තියෙනවා. ඒ තමයි black and orange. ඒ දෙකෙන් අපි ගත්තේ black එක. පේනවනේ ඔයගලන්ට මෙතන සඳහන් කරලා තියෙනවා. මේක T800 Ultra එකක්. මෙතනත් වැඩි දෙයක් නැහැ. මේකේ වයර්ලස් charger එකක් තියෙනවා. එහෙනම් අපි අන්බොක්ස් කරලා බලමු. ඉතින් යාළුවනේ කිව්වා වගේ මේකේ වැඩි විස්තරයක් නැහැ. මේකේ වයර්ලස් charger එකක් තියෙනවා. මේක හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවා නම් කියලා පේනවා මෙතන. ලස්සන පික්චර් එකක් නම් තියෙන මෙතන මාරම quality එක. බලමු දැන් මේක ඒ ගානට මාරම ලාභයි මේක. මේකේ මුලින්ම තියෙන්නේ user manual එකක්. මේකේ සඳහන් වෙලා තියෙන්නේ wallpapers bluetooth connect කරලා සින්දු අහන්න පුළුවන්ලු, heart beat එක ඒව බලනවා කෝල් ගන්න පුළුවන්ලු. මෙතන තව settings වගේක් තියෙනවලු. ඒක තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. අපි දැන් ඒක පැත්තකින් දාලා මෙතන මේ QR code එකක් තියෙනවා මේක කනෙක්ට් කරන app එක. ඒ කියන්නේ Watch Pro එක අපි ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න app එක මෙතන QR code ස්කෑන් කරලා අපි මෙතන නැත්නම් ඔයාලට කැමති නම් සර්ච් බාර් එකට ගිහලා සර්ච් කිනුත් කරලා බලනවා. යාළුවනේ මේ තියෙන්නේ ඔයගලන් ආසාවෙන් බලන් ඉඳු එක නිතිනේ වොච් එක මාරම quality. හැබැයි පොඩි ඒ ගානට කමකුත් නැහැ. පොඩි පොඩ්ඩක්. මේ තියෙන්නේ ස්ටෙප් දෙක කළු එකක් තමයි තියෙන්නේ. මේ තියෙන වයර්ලස් charger එක charger ගමන් පේනවා ඇති. ඉතින් charger එක දැන් මේක මෙහෙම කරාම මේ කාන්දමක් වගේ ඇලෙනවා. ඔයගලන්ට පේනවා ඇති. මේක ඒතර charge කරාම මේ charge වෙනවා. අපි දැන් බලමු අපේ display quality එක. ඉතින් යාළුවනේ දැන් අපි යන්න හොඳම අදිරියට දැන් මේක ඔන් කරලා බලමු. ඔන් වුණා. මේ තියෙන්නේ අපි මේක පාවිච්චි කරා. මේ තියෙන එක wallpapers තියෙනවා. අපිට ඒකේ colors මාරු කරන්නත් පුළුවන්. wallpapers ගොඩක් තියෙනවා. අපිට නම් wallpapers දාගන්න උනත් පුළුවන්. මේ තියෙන්නේ අපි දැන් මේ තියෙන්නේ ඔයගලන් බ්ලූටූත් කනෙක්ට් කරන එකයි. ඔයගලන්ගේ එක ස්ටයිල් දාන විදියයි. මෙතෙන් සින්දු දාන එකයි. මේ තියෙන ටෝච් එක. ටෝච් එක නම් මාරම quality. එච්චර එළියකුත් එන්නේ නැහැ. ඒක තමයි මේක පොඩි අවුලක් තියෙන්නේ. ටෝච් එක කාට නැත්තම් හොඳයි මේක. අපි දැන් මේ තියෙන්නේ අපිට මේ ස්මාර්ට් වොච් එක. මේකේ WhatsApp තියෙනවා. ඒ කියන්නේ අපි මේක කනෙක්ට් කරන්න ඕනේ මුලින්ම. මේකේ කෝල් ගන්න පුළුවන්. අපි මේක කනෙක්ට් කරන්න ඕනේ. අපි මේ කනෙක්ට් කරන විදිහ ඔයගලන්ට අනිත් වීඩියෝ එකේ පෙන්නන්නම්. අනිත් chapter එකේ පෙන්නන්නම්. මේ තියෙන්නේ setting පැත්ත. අපි setting පැත්තට ගිහලා බලමු. මේ තියෙන එක settings තියෙනවා. එතකොට මේකේ වගේ එක මේ heart beat එක blood beat මේ තියෙන heart beat එක මේක නම් බොරුවක්. ඒක තමයි මේ ස්මාර්ට් වොච් එකේ තියෙන අවුල. මේක නම් බොරුවක්. 77ක් කියනවලු. ගන්න විශ්වාස කරන්න බෑ ඒක. ඉතින් අපි මේකේ ටයිම් සෙට් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි දැන් යන්නේ ගේමින් පැත්තට. මෙතන ගේම් එකයි තියෙන්නේ. මේකේ නම් වැඩි දෙයක් නැහැ. මේකේ එක මේවා වෙඩි තියන්න වගේ තියෙන්නේ. ඒක තමයි ඉතින් ඕගලන්ට කම්මැලිකම ඉන්නකොට සෙල්ලම් ගන්න පුළුවන්. අපි දැන් යමු ෆෝන් එක කනෙක්ට් කරන විදියට. යාළුවනේ අපි යන්නේ දැන් මේ ඇප් එකට මේක කට් කරගන්න. ඉස්සල්ලාම අපි කරගන්න ඕනේ මෙන්න මේකෙන් මෙහෙම උඩට දාන එක. ඊළඟට මෙතනට මේ බ්ලූටූත් කියන එක එනවා. අපි ඒක ඔන් කරමුකෝ.
දැන් අපි ඔන් කරලා ෆෝන් එකට යන්න ඕනේ. යාළුවනේ මුලින්ම අපි මේක තිබ QR කෝඩ් එක වගේ අපි දැන් ඒක එහෙම කරලා බලමු. අපි දැන් මේක කනෙක්ට් කරගත්තනේ. අපි දැන් QR කෝඩ් එකට යන්. මෙන්න මේක අපි ස්කෑන් කරන්න ඕනේ. උගලන්ට පේනවා ඇති. මෙන්න මේක ස්කෑන් කරලා අපිට මේ ඒ ඇප් එකට යන්න පුළුවන්. නැත්නම් උගලන්ට Play Store එකෙන්ම ඒ ඇප් එකට යන්න පුළුවන්. එහෙනම් අපි watch එක මේව කරලා ඒක ඩවුන්ලෝඩ් කරලා බලමු. ඉතින් යාළුවනේ අපි දැන් යන් මේ Play Store එකට. Play Store එකේ සර්චින් එකට ගිහිල්ලා මෙතන ගහන්න ඕනේ watch Pro කියලා. මේ දින මෙතන වැටෙනවා. මෙතන අපි දැන් ටයිප් කරගත්තා. මෙන්න මෙතන වැටෙනවා. අපි දැන් යම් මේ විදිහට මෙන්න මේ ඇප් එක අපි ඒක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඕගලන් ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් අපි දැන් ඇප් එක ඇතුළට ගියාම ඉතින් ඔන්න ඔහොම එකක් වැටෙනවා. මේකේ ඇඩ් වෙනවා ගණන් ගන්න. අපි මුලින්ම මේකේ මේ බ්ලූටූත් කනෙක්ට් කරගමු. ඒක දැන් කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒක දැන් කනෙක්ට් වුණා. අපි දැන් only this time කියලා දාමු. ඔයගලන්ට පේන මෙන්න මෙතන කනෙක්ට් වෙලා තියෙන්නේ. අපි දැන් මේකට කනෙක්ට් කරගමු. ඒක දැන් පේනනේ කනෙක්ට් වෙලා තියෙන්නේ. මේකේ අපි දැන් ඔයගලන් ආසමාද අපි දැන් settings මේ wallpaper එකක් දාගන්න මේ විදිය බලමු. මේකේ මේ එක එක වර්ගයේ wallpapers තියෙනවා. live wallpaper. ඔයගලන් දැන් කැමති මෙන්න මේ වෝල් ඒක දාගන්න පුළුවන්. මේක දැන් load වෙනවා. අපි දැන් ඔයගලන් දැක්ක වගේම අපි දැන් දාගත්ත wallpaper එකක් අරක load එකක ඉන්න ඕනේ. ඔයගලන්ට පේනවනේ කොච්චර ලස්සන wallpaper එකක්ද කියලා. මාරම ලස්සනයි මේ wallpaper එක. ඕගලන්ට නම් ඕගලන්ගේ ෆොටෝ එකක් දාගෙන wallpaper එකක් හදාගන්න පුළුවන්. මේකේ wallpapers ගොඩක් තියෙනවා. මේකේ පාටවල වෙනස් කරන්න පුළුවන්. මේ තියෙන අපි දාගත්තු wallpaper එක මෙන්න පෙන්නන්නම් ඒක. මේ තියෙන අපි දාගත්තු wallpaper එක පේනද මාරම හැබැයි මේ ගානට මේ watch එක මාරම ලස්සනයි quality වටිනවා. ඕගලන්ටත් ඕන නම් දැම්මම දරාසකට ගිහිල්ලා රුපියල් 2000කට මෙන්න මේ ස්මාර්ට් වොච් එක ගන්න. ඔයාලට මේ වොච් එක ගන්න දැම්මම ගිහිල්ලා ඩාස් එකේ ඔන්ලයින් එකෙන් ගන්න. අල්ලා මේක හොඳයි නම් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න ගන්න එපා.